ආයිබෝන්ඩ ජනහිතගේ විරිදු සුරල් ආයිබෝන්ඩ සුපෙන්වතුනි ආයිබෝන්ඩ ඕන් සුපෙන්වතුනි අපේ දුවා දරුවෝ අද විභාගයට ගියා. අපි ඒ සියලුම දෙනාට මෙහෙම සුබ පතනවා. පාසල් ගොස් නකුරු කරපු කාලය ගෙවිලා යනවා. ජීවිතයේ වටින කඩඉමක් අද සිට හමු වෙනවා. ඉගෙන ගත්ත දේ ප්‍රශ්නෙට පිළිතුරු ලෙස ලියවෙනවා. මේ කඩඉම ජයගත්තොත් නුසස් පෙළදී හමු වෙනවා. මේ කඩඉම ජයගත්තොත් නුසස් පෙළදී හමු වෙනවා. අවුරුදු 11ක් දිගට පාසල් කාලය ගෙවලා පොතින් පතින් විතරක් නොව තවත් දැනුම ඇත ලබලා පාසල් ගිය පළමු දිනය මතකේ නැතිවට රැඳිලා අවසන් දින නොවන්න අද වෙහෙසෙමු වීරිය යොදලා අවසන් දින නොවන්න අද වෙහෙසෙමු වීරිය යොදලා විභාගේ හොඳටම ලියන්න සැහැල්ලු මනසින් යන්න විභාග අංකය නිවැරදි දැයි සැකහැර දැනගන්න ඊට පස්සේ ප්‍රශ්න පත්‍රේ උපදෙස් ටික කියවන්න ඒ කොටසේ තියෙන ප්‍රශ්නය තේරුම් ගන්න ඒ කොටසේ තියෙන ප්‍රශ්නය තේරුම් ගන්න ලේසි ප්‍රශ්න තෝරාගෙන නිවැරදි උත්තර ලියලා ප්‍රශ්නෙට හිමි අංකය හරි හැටි ලිව්වද යලි බලලා වෙලාව කලමන කරණය හරි හැටි කෙරුවොත් හිතලා අමාරු ප්‍රශ්නෙට වැඩිපුර වෙලාව ගත හැක හදලා අමාරු ප්‍රශ්නෙට වැඩිපුර වෙලාව ගත හැක හදලා ලියලා දීලා ආවට පසු එපා ඒව විමසන්න හරි වැරද්ද පස්සේ බලමු හෙට විෂයට හිත දෙන්න කෙටි සටහන් ටියුට් අරන් ඒ විෂයට සෙට් වෙන්න එහෙම නැතොත් හෙටක් නැතේ ජීවිතයට දැනගන්න එහෙම නැතොත් හෙටක් නැතේ ජීවිතයට දැනගන්න රෑ එලි වෙන තුරු නිදි වරමින් අද පාඩම් කරන්නේ හෙට විභාග ශාලාවේදී නිදි කිරන්න නේද වෙන්නේ ඉගෙන ගත්ත මතක දේත් ලියා ගන්න නොහැකි වෙන්නේ ඒක හින්දා නිදා ගැනුම හොඳ ඔසුවක් හිතට ගන්න ඒක හින්දා නිදා ගැනුම හොඳ ඔසුවක් හිතට ගන්න අම්මා තාත්තා නෑයින් ගුරුවරු ඉන්නවා බලා සහෝදරයෝ යාළුවෝ සැම ඔබ දිනුවොත් උදම් වෙලා රටේ අනාගතයෙන් ඔබයි ජයමාවත විවර කළා ජයටැඹ වෙත යා යුතුමයි අදිටන වීරයෙක් වෙලා ජයටැඹ වෙත යා යුතුමයි අදිටන වීරයෙක් වෙලා ඉගෙන ගත්ත දේවල් සහ අදහන ආගම ඔබගේ ඔබට ශක්තියක් ගෙන දෙයි නෑ සැකයක් හිරු සඳුගේ උසස් පෙළට යන්න හිතන නංගි මල්ලිලා සැමගේ පැතුමන් ඉටු වෙන්න පතමි මේ සුපැතුම් ජනහිතගේ පැතුමන් ඉටු වෙන්න පතමි මේ සුපැතුම් ජනහිතගේ උසස් පෙළට යන්න හිතන නංගි මල්ලිලා සැමගේ පැතුමන් ඉටු වෙන්න පතමි මේ සුපැතුම් ජනහිතගේ පැතුමන් ඉටු වෙන්න පතමි මේ සුපැතුම් ජනහිතගේ හොඳුවේ පුතේ හොඳට විභාගේ කරන්න ඔබට ආශිර්වාද වේවා